මල් ශාලාවේ මිනිස්සු දැන් ඔයාලා ඔය ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ ඔයාලා ආසා කරන ඇඳුමක්නේ. ඔහොම මරුණොත් දැන් ඔතන මල් ශාලාවට ගිහින් දාපුවාම ඔය ඇඳුම ගලවලා විසික් කරනවා මල් ශාලාවේ අය. ගලවලා විසික් කළා ඔබ අකමැතිම ඇඳුම අඳිනවා. මිනියට අඳින ඇඳුම තව ගත්තේ නැහනේ ඔයාලා. ගත්තේ නැහැ ගන්නෙත් නැහැ මන් දන්නවා. ඒක භයානක ඇඳුම. අකමැතිම ඇඳුම. හැබැයි අඳින්නම වෙනවා. අකමැතිම කාමරේ බුදියන්න වෙනවා. ඒ මිනි පෙට්ටිය. කවුරුවත් ඒ කාමරේ හදාගන්නේ නැහැ. ඒ කාමරේ ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. අකමැතිම ඇඳුම ඇඳගෙන අකමැතිම පෙට්ටියේ බුදියාගෙන අකමැතිම ඉඩමට යන්න ඕනේ. සෝන් කනත්තට.